එදා දෝලක්පුර ගමට ලොකු යෝධයෙක් ආවා. මම ගොඩාක් දුර ඉඳලයි මේ ගමට ආවේ. මට ටික දවසක් මේ ගමේ ඉන්න වෙනවා. හැබැයි ඔයගොල්ලෝ මට කෑම බීම ගොඩාක් හැමදාම ගෙනත් දෙන්න ඕන. නැත්නම් මම මේ ගම විනාශ කරලා දානවා. තේරුණාද? යෝධයා එහෙම තරහින් කිව්වා. දැන් ඉතින් හැමදාම ගම්වැසියන් මේ නපුරු යෝධයාට කන්න ගොඩාක් කෑම ಜಾති ගෙනියනවා. මේ කෑම ටික මට මදි. තව ගොඩාක් කෑම මේ දැන්ම ගේනවලා. එක දවසක් නපුරු යෝධයා කිව්වා. යෝධයාට කෑම බීම සපයන එක ගැමියන්ට කරදරයක් වුණ හින්දා උන් ඒ ගැන ගමේ රජතුමාට කිව්වා. ඔබලා කලබල වෙන්න එපා. මම වීර චණ්ඩිට කියලා ඔය යෝධයව පරද්දන්නම්. රජතුමා කිව්වා. චණ්ඩි තමන්ගේ යාළුවොත් එක්ක යෝධයා ඉන්න තැනට ගිහිල්ලා යෝධයාට තමන් එක්ක සටනට එන්න කියලා කිව්වා. යෝධයා චණ්ඩි දිහා බලලා මහා හයියෙන් hina වුණා. යෝධයා චණ්ඩිව අල්ලගන්න හැදුවා. එතකොටම චණ්ඩි යෝධයාගේ කර උඩට නැගලා අං දෙකෙන් ඇද්දා. එක අණක් ගැලවුණා. යෝධයා හයියෙන් කෑ ගැහුවා. ලේ බේරුණා. වේදනාව ඉවස ගන්න බැරුව හිටිය යෝධයා ඊට පස්සේ ගැමියන්ට කරදර නොකර ඔවුන් ආරක්ෂා කරන බවට චණ්ඩිට පොරොන්දු වුණා.